අවසරය ආර්යතුන් වහන්සේ. පරතෝഘോഷක ප්‍රත්‍ය සහ බුද්ධ ශක්තියට අනුගත වූ අයෙක් කිසිදු මාර්ගඵලයක් නොලබා මිය පරලොව ගොස් නැවත manussත්ත්ව පරිලාභයක් ලබාගත් අවස්ථාවක පෙර ජාතියේ ලබාගත් පරතෝഘോഷක ප්‍රත්‍ය එලෙසම පවතීද නැතිනම් එය නැවතත් ලබාගත යුතුද? නෑ, ඒක එතනින්ම අහෝසි. මිය පරලොව ගියාට පස්සේ ඒ පුද්ගලයා යම් ආකාරයකට බුද්ධ ශක්තියට අනුගත වෙලා සමුදය නිරෝධ කළ සෝතාපන්න ඵලයටපත් වුණොත් අන්න ඒකනම් නියත සම්බෝධි පරායණයෙන්ම ඒක ඒ පුද්ගලයා ජාත සෝතාපන්න හැටියටයි නැවත උපදින්නේ. නමුත් අර ඔය කියන පරතෝഘോഷක ප්‍රත්‍ය සහ ඔය ඔබ සියලු දෙනා අතීත බුදුවරුන්ගෙන් ඔබ මෙතන ඉන්න විතරක් නෙමෙයි මේ අහන සියලු දෙනා අතීත බුදුවරුන්ගෙන් බණ අහලා යම් ආකාරයක පරතෝഘോഷක ප්‍රත්‍යක් ලබා ගත්තා. නමුත් ඔබ කිසිම අවස්ථාවක මේ සමුදය නිරෝධය පිළිබඳව යථාභූත ඥාන දර්ශනයක් ලැබුවේ නැහැ. ඒ අනුව මේක සිද්ධ වුණේ නැහැ. ඒකයි හේතුව. ඒක නිසා මේකෙන් එක්ක පරතෝഘോഷක ප්‍රත්‍ය ලැබුවා වෙන්න පුළුවන්. කොහොම හරි හේතුඵල ධර්මයට ණය විනයට බැලුවත් සමුදය නිරෝධ කරන්නට තේරුම් ගත්තේ නැහැ. සද්දස්ස කුල පුත්තස්ස තත්වයටපත් උනත් බුද්ධ ශක්තියට අනුගත නුනනම් ඒකත් නැහැ. දැන් මොන හෝ ඔය කරුණු කියපු ඔය පහදා දුන්න කරුණු කාරණා වලින් එකක් හෝ අඩුපාඩුවක් වුණා නම් සමුදය නිරෝධය සිද්ධ වුණේ නැහැ. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන ධර්මතාවය පූර්ණය වුණේ නැත්නම් සෝතාපන්න ඵලයටපත් වෙන්න බෑ. ඒක නිසා ඔය කියන කරුණු සම්පූර්ණ වෙලා සමුදය නිරෝධයත් තේරුම් ගත්තනම් අර අද කියපු සූත්‍රයේ අර ආස්වාදංච ආස්වාදතෝ යථා භූතං පජානාති ආදීනවංච ආදීනතෝ යථා භූතං පජානාති නිස්සරණංච නිස්සරණතෝ යථා භූතං පජානාති තුනම තේරුම් ගත්ත පුද්ගලයා සමුදය නිරෝධ කරන පුද්ගලයෙක්. අනික් පුද්ගලයෝ සමුදය නිරෝධය නැහැ. එතකොට සමුදය නිරෝධය කියන එක ඔබ හොඳට අහලා තියෙන තව වචනකින් කියන්න පුළුවන්. යම් කිසි කෙනෙක් යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන මේ බුද්ධ වචන ටිකේ තේරුම දැනගත්තා නම් මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනවා නම් ඒ පුද්ගලයා ඔබ නිතර අහලා තියෙන චතු අරිය සත්‍ය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත පුද්ගලයා. එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවයි කියන්නේ සමුදය හැටියට තේරුම් අරගෙන සමුදය නිරෝධ කිරීම. වෙන මොකක්වත් නෙමෙයි. එතකොට සමුදය නිරෝධ නොකරනවා නම් ඒ පුද්ගලයා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක් නෙමෙයි. මේක හොඳට තේරුම් ගන්න ඕන. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවයි කියන්නේ සමුදය නිරෝධ කිරීමමයි.